ඔන්න ඉතින් අදත් මම ඔයගොල්ලන්ව රිච්ලිෆ් ගාඩන් channel එකට ආදරෙන් පිළිගන්නවා. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලාම තියාගන්න. ඉතින් ගොඩක් අය මගෙන් ඇහුවා මගේ මෙන්න මේ පිටිපස්සේ තියෙන ශාකය සම්බන්ධව නැවතත් විස්තරයක් කියන්න කියලා. ඉතින් මේ ශාකය කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ ඇත්තටම golden bell. ඕන කෙනෙක් දන්නවා අද කාලේ මේ තියෙන්නේ golden bell කියලා. ඉතින් මේ වීඩියෝ පුරාටම රැඳිලා ඉන්න මාත් එක්ක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේ ශාකය කොහොමද හදන්නේ. මේ ශාකය සාමාන්‍ය පෝච්චියක හදනවා කොහොමද හදාගන්න ඕනේ. ඒතකොට මේ ශාකයට අවශ්‍ය කරන සාධක මොනවද? මේ ශාකය හොඳට මල් පිපෙන්න මොනවද උවමනා කරන්න කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ පුරාට මාත් එක්ක රැඳිලාම ඉන්න. ඉතින් මේ තියෙන අපේ ගෙදර තියෙන golden bell වැල. ඉතින් ගොඩක් වෙලාවට කිව්වොත් මේක සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම වසර පුරාවට මල් හට ගන්නවා. ඉතින් මේ වත්තේ මොනම ගහක මලක් හැදුන්නේ නැති වුණත් මේ ශාකේ අනිවාර්යයෙන්ම එක මලක් හරි බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ ශාකේ වසර පුරාවට මල් හට ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ගේ වත්තට අනිවාර්යයෙන්ම හැමදාටම මලක් ඕන නම් අනිවාර්යයෙන් මෙන්න මේ golden bell මල් වැල අනිවාර්යයෙන්ම ඔයගලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් මේ ශාකය ගැන සරලවම කිව්වොත් මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් වැල මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ අගකින් තමයි මල් හටගන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ වගේ දේවල්. මේ වැල එනවා මෙන්න මේ අගින් වගේ මෙන්න මේ විදිහට මල් හට ගන්නවා. ඉතින් ලස්සනට මෙන්න මේ විදිහට මේ හට ගන්න මල මෙන්න මේ වගේ ලස්සනට දික් වෙලා ලස්සනට මේක පල්ලෙහාටම එනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ ශාකයේ මල ගැන ගත්තොත් මේ කහ පාට මෙන්න මේ කොටස මල කියලා තමයි හඳුන්වන්නේ. නමුත් ඇත්තටම මල මෙන්න මේක මෙන්න මේ සුදු පාට ඕගලන්ට පේනවා. මෙන්න මේ සුදු පාට කොටස තමයි ඇත්තටම මේකේ මල. නමුත් මේ කහ පාට කොටස් නිසා තමයි මේ ශාකයේ ලස්සන වෙලා තියෙන්නේ. කහ පාට කොටස ගත්තොත් මෙන්න මේ මල වටේ තියෙන වෙනම පත්‍ර විශේෂයක් තමයි මෙන්න මේ කහ පාට කොටස. ඉතින් ඒක නිසා තමයි ඇත්තට මේ වැලට ලස්සනක් ලැබිලා තියෙන්නේ. ඉතින් මල නිසා නෙමෙයි මෙන්න මේ පත්‍ර කොටස නිසා තමයි මේ ශාකයේ ගොඩක් දැන් ප්‍රචලිත වෙලා තියෙන්නේ ලස්සනට කහ පාටට හැදෙන නිසා. ඉතින් මේක golden bell කියලා අපි හඳුන්වනවා. ඉතින් බලන්න මෙන්න මේ ශාකයේ වැලක් ඇත්තටම වැලක් වුණාට මේ බලන්න දැන් මම ගොඩක් කල් හදලා මේකේ කඳ හොඳට සවිශක්තිමත්ව හැදිලා තියෙනවා. ඉතින් මේක ඕගලන්ට පෝච්චි එකක් හදන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ වගේ බීමක හදන්නත් පුළුවන්. සාමාන්‍ය බීමක හැදුවොත් සාමාන්‍යයෙන් ඕගලන්ට සාමාන්‍ය පෝරක් මේකට දාන්න. මොකද මඩ වෙන පෝරක් දාන්න එපා. සාමාන්‍ය හොඳ පෝර පසක් දාන්න. එතකොට පස් වේලෙන්න තියන්න එපා. සාමාන්‍ය තෙතමනේ සහිත පසක් තමයි මේකට ගොඩාක් සුදුසු. ඒ කියන්නේ තෙතමනේ කියන්නේ මඩ පසක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය නෙළුම් වගේ හදන ඒ පසක් නෙමෙයි. ඒ මඩ පසනේ. මේකට ඕනේ වෙනම තෙතමනේ සහිත පස මම ඔයගලන්ට පෙන්නන්න මේ තියෙන්නේ. මෙන්න මේ වගේ ගැඩවිල්ලු වගේ ඉන්නවා මේ ගැඩවිලා ඉන්නවා. ඒ වගේ හොඳ තෙතමනේ සහිත මේ කළු පෝර පසක් තමයි ඕනේ. ඉතින් ඒ වගේ හොඳ පෝර පසක් තියෙද්දි හොඳට තෙතමනයක් එක්ක මේ ශාකය හොඳට වර්ධනය වෙනවා. ඒතකොට මේ ශාකය ගැන කිව්වොත් හොඳට සූර්යාලෝකයක් ඕනේ. සූර්යාලෝකයේ හොඳින් වැටෙන්න තමයි මේ ශාකේ හොඳට මල් හටගන්නේ. ඉතින් ඇත්තටම මේක දැන් බිම හිටවලා තියෙන නිසා සූර්යාලෝකයේ ගොඩක් වුණාට මේකට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක හොඳට මුල් හැමතැනම පැතිරෙන්න ඉඩ කඩ තියෙනවා. ඒතකොට හොඳට ජලය මේකට උරලා ගන්නවා. ඒ නිසා මේ ශාකය වියලෙන්නේ නැහැ නිතරම. බිම හදලා තියෙන නිසා. ඒ වගේම මම මේක බිම හදලා තියෙන්නේ මෙන්න මේ උඩ රඳවණයක් මම දාලා තියෙනවා. ඒ රඳවණේ ඉල්ලලා තමයි ලස්සන මේ පල්ලෙහාට එන්න හදලා තියෙන්නේ. නැත්නම් ඕගලන්ට පුළුවන් තාප්පයක් උඩින් පල්ලෙහාට මේ වගේ දිගටම වැක්කිරෙන්න හදන්නේ. ඒ කියන්නේ තාප්පේ දිගේ. එතකොටත් මේ ලස්සනට මේ විදිහට හැදෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක ඔයගොල්ලෝ පෝච්චි එක හදනවා නම් හොඳ අවුව තියෙන තැනක හදන්න පොඩ්ඩක් පෝච්චිය ලොකු පෝච්චියක් ගන්න පොඩි පෝච්චි ගන්න එපා. මොකද මේ ශාකේ ඉක්මනට පස වියලෙනවා. ඒකට පොඩි පෝච්චියක් කරන් ඔයගොල්ලෝ හැදුවට පස්සේ ඉක්මනට පස වියලිලා මේ ශාකේ මේ කොළ වියලෙන්න බලනවා. ඒ නිසා පෝච්චි එක හදනවා නම් ටිකක් ලොකු පෝච්චියක් ඇත්තටම ගන්න ඕගොල්ලෝ. ඒක ලොකු පෝච්චියක් කරන් සාමාන්‍යයෙන් හොඳ මතු පිට පස් මිශ්‍රණයක්. ඒතකොට ගොම පෝර, කොම්පෝස්ට් පෝර මේ හැමදේම හොඳට මිශ්‍ර කරලා හොඳ සාමාන්‍ය හොඳ පස් මිශ්‍රණයක් හදාගන්න. විශේෂ දෙයක් දාන්න නැහැ. සාමාන්‍ය විදිහට ඔයගලන්ට පුළුවන් විදිහට හොඳ පස් මිශ්‍රණයක් හදාගන්න. මඩ නැති හොඳින් ජලය ගලා බසින හොඳ පස් මිශ්‍රණයක් හදාගෙන ඔයගොල්ලෝ ගෙනල්ලා තියෙන golden bell පැලේ ශාක ඒ කියන්නේ පෝච්චි හිටවන සාමාන්‍ය මෙන්න මේ වගේ වැටක් වගේ තියෙනවා. ඔයගොල්ලන්ගේ මේ වැටකින් පල්ලෙහාට වගේ එන්නත් පෝච්චි එක හදලා දැන් අතන තියෙන දැන් මේ රෝස පාට ජපන් අර්ලිය මම හදලා ඒකෙත් හොඳට මල් හැදෙනවා. හොඳ අවුවට මම ඒ ශාකේ සම්බන්ධව ඔයගොල්ලන්ට විස්තරයක් කලින් කරා. නමුත් නැවතත් මම ගේන්නම් ලස්සනට ඒකේ මල් හැදෙනවා. ඉතින් මේ වගේ පල්ලෙහාට මෙන්න මේ වගේ golden bell වල උඩ පෝච්චි එක හදලා පල්ලෙහාට එල්ලෙන විදිහට දාන්නත් පුළුවන්. නැත්නම් මේ මොකක් හරි මේ වගේ වැටක පටලවන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. පල්ලෙහාට මල් වල එල්ලෙද්දී ඔයගොල්ලන්ට ඒ කියන්නේ කප්පාදු කරලා හදා ගන්න අපහසු නම් උඩ මොකක් හරි ඒක පටලවලා ලස්සනට පල්ලෙහාට එන්න වෙනමත් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පහසු විදිහට හදා ගන්න. නමුත් සාමාන්‍ය පෝච්චි එක හදාද්දි මම කිව්වා වගේ අනිවාර්යයෙන්ම ලොකු පෝච්චි එක හදන්න ඕනේ. මොකද මම මේ හරිය වගේ තියන්නේ කියලා කිව්වේ හොඳට අවුව මේකට අවශ්‍යයි. ඒකෝට දැන් ලොකු පෝච්චි එක මේ වගේ තැනක තියලා හොඳට අවුව හොඳට වැටෙද්දි ඉක්මනින්ම පස වියලෙන එක අඩු වෙනවා. නමුත් පොඩි පෝච්චි එක මෙන්න මේ ශාකේ හොඳට හදලා සාමාන්‍ය හොඳ අවුව තියෙන තැනක තිබ්බොත් ඉක්මනින්ම පස වියලිලා යනවා. එතකොට මේ ශාකේ කොළ වියලෙන්න බලනවා. මොකද මේ ශාකයට හොඳ ජල කළමනාකරණයක් ඕනේ.
මොකද මම අත්දැකීමෙන් දන්නවා සාමාන්‍ය පොඩි පෝච්චි එකක හිටවලා ටික පැය දෙක තුනක් හොඳට අවුව මේ වැටුණාට පස්සේ පෝච්චියේ පස් වියරුණොත් අනිවාර්යයෙන්ම අපි ජලය දාන්න ඕනේ එදා රැයට නැත්නම් ඊළඟ දවසේ මේ ශාකේ මැලවෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ වගේම ඔයගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් ලස්සන පෝච්චි එක හදලා මෙන්න මේ වගේ ගහක එල්ලන්නත් පුළුවන්. මේ වගේ මේ තියෙන මෙන්න මේ වගේ මොකක් හරි පෝච්චියක් මේකට සම්බන්ධ කරලා මෙන්න මේ විදිහට එල්ලලා තියන්නත් පුළුවන් ලස්සනට. ඒ පෝච්චිය වටේ ලස්සනට වැක්කිරෙන විදිහට. ඉතින් මේකේ සාමාන්‍යයෙන් පස් මාධ්‍ය ගැන මම ඔයගලන්ට කිව්වා. එතකොට හොඳ සූර්යාලෝකයක් ඕනි කිව්වා මල් වෙන්න. ඒ වගේම සාමාන්‍යයෙන් මේකට ඔයගලන්ට සාමාන්‍යයෙන් හොඳ පොටෑසියම් අධික පෝරක් දැම්මොත්, ඒ කියන්නේ පොටෑසියම් වලින් කරන්නේ සාමාන්‍යයෙන් මල් හැට ගැනීම හොඳට උත්තේජනය කරන එක. ඒතකොට පොටෑසියම් අධික පෝරක් මේකට දැම්මොත් ශාකය හොඳින් වර්ධනය වෙලා තිබ්බහම හොඳින් තවත් මේකේ මල් හැදෙන එක තවත් ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. නමුත් මේ අනිත් එක තමයි මේක පොඩි කාලේ ඉඳන්ම සාමාන්‍ය මල් වෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න හිතන අහන්න පුළුවන් මේක දැන් ලොකු වෙලා තියෙන මේ මල් වැල. මේ මල් වැලේ දැන් මල් ඇත්තටම තියෙනවා. නමුත් පෝච්චි කිරෙව්වට පස්සේ සාමාන්‍ය ඒතකොට පොඩි නෙවල් සාමාන්‍යයෙන් අතු දෙක තුනක් පල්ලෙහාට යනවා. නමුත් ඒකෙත් මල් එනවා පෝච්චි එකේ ටෙව්වයි කියලා මල් එන එක නවතින්නේ නැහැ. මල් හොඳට එනවා. ඔයගොල්ලෝ දැකලාද සාමාන්‍යයෙන් ගොඩක් ගෙවල් වල බැල්කනි වල මෙන්න මේක මේ විදිහට හදලා තියෙනවා. ලස්සන බැල්කනි දිගේ ලස්සන මල් පල්ලෙහාට වැක්කිරෙනවා. මොකද බැල්කනි වලට හොඳට අවුව වැටෙනවා. අවුව වැටෙන නිසා තමයි ඉතාමත් හොඳින් මේකේ මල් හටගන්නේ. එතකොට මේ පෝච්චිත් ලොකු වෙන තරමට මම කිව්වා වගේ අනිවාර්යයෙන් මෙහෙම කරන්න. ඉතින් ඕන මම දුරන්ට ගෝල්ඩන් බෙල් මල් වල ගැන තමයි කිව්වේ. ජල කළමනාකරණයත් හොඳට කරන්න. පස වියලෙන්නම දෙන්න එපා. සාමාන්‍ය තෙත පසක් තියාගන්න. එතකොට මේකට ඕගලන්ට පුළුවන් 20යි 20යි 20 කියන සමතුලිත පෝරක මේ ශාකයට පෝච්චි එක හැදුවත් බිමක හැදුවත් සාමාන්‍ය සතියකට පාරක් දී කරලා හොඳට ජලයත් සමග කලවම් කරලා මේ ශාකයට එකතු කරන්න පුළුවන්. ඒ වගේම බිම හදන ශාකයකට මෙන්න මේ වගේ හොඳ වටෙන් මෙන්න මේ වගේ බැම්මක් වගේ ඔයගොල්ලෝ හදා ගන්න පුළුවන් නම් බලන්න. එතකොට බැම්ම ඇතුළට අපිට මෙන්න මේ වගේ එක එක පෝර සාමාන්‍ය කාබනික පෝර මිශ්‍රණ අපිට හදලා දාන්න පුළුවන්. කෙහෙල්ලෙලි ඒ වගේ දේවල් හැමදේම කෙහෙල්ලෙලිත් ගොඩක් වෙලාවට හොඳට දාන්න පුළුවන්. කෙහෙල්ලෙලි වලින් පෝරක් හදනවා දියර පෝරක්. ඒ කෙහෙල්ලෙලි වලින් හදන දියර පෝර එකත් ඕගලන්ට මෙන්න මේකට එකතු කරන්න පුළුවන්. ඉතාමත් හොඳින් මල් හට ගන්නවා. ශාකය හොඳින් හැදෙනවා. ඉතින් අද මම ඔයගලන්ට කිව්වේ මෙන්න මේ ගෝල්ඩන් බෙල් මෙන්න මේ කියන මල් වල සම්බන්ධව. එතකොට මේක සාමාන්‍යයෙන් අතු මගින් හොඳට පැලෙන ශාකයක්. අතු මගින් තමයි මේක හදාගන්නේ. ඉතින් අද කාලේ ගොඩක් වෙලාට පැලතවන වල මේ ශාකය අනිවාර්යයෙන්ම ගන්න තියෙනවා. ගොඩක් වෙලාට ওই දීතේට පැලතවනට ගියත් මේ ශාකය අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද මේ ශාකය ගොඩක් ප්‍රචලිතයි. හොඳ ඉල්ලුමක් තියෙනවා. හැම පැලතවනකම වගේ මේ ශාකය අපිට හොයාගන්න පුළුවන්. මොකද කහ පාට හැදෙන නිසා මේක ගොඩක් ලස්සනයි. ඒ වගේ මේකට පැණි කුරුල්ල එනවා. පැණි කුරුල්ල ගොඩාක් එනවා මේකට. ඉතින් පැණි බොන්න එනවා. ඉතින් මේ වගේ ගහක ඔයගොල්ලෝ අනිවාර්යෙන් හදාගන්න. මතක ඇතුව මේකට හොඳට සූර්යාලෝකයක් ඕනේ. හොඳ ජල කළමනාකරණයක් ඕනේ. පස වියලෙන්නම දෙන්න එපා. එතකොට පෝච්චි එක හදනවා නම් අනිවාර්යෙන්ම ලොකු පෝච්චි එක හදාගන්න. ඉතින් ඔන්න මේ ශාකය සම්බන්ධව තොරතුරු ඉල්ලපු අයට මම අද ඔයගොල්ලෝ ඉතාමත් කෙටියෙන් මේ තොරතුරු පැහැදිලි කරලා දුන්නා. මම කල්ලොත් වීඩියෝ එකක් දාලා තියෙනවා මේ සම්බන්ධව. පොඩ්ඩක් බලන්න මගේ මේ channel එකේ ඇති ගෝල්ඩන් බෙල් මේ මල් වල සම්බන්ධව වෙනම විස්තරයක්. ඉතින් මම තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ ආයෙමත් හම්බ වෙන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් මේ වල ලස්සන ගෙදර හදාගන්න. මොකද අවුරුද්ද පුරාවටම මල් හට ගන්නවා. ඒතකොට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මොනවා හරි ඕගොල්ලෝ මේ සම්බන්ධව වෙනම විස්තරයක් දන්නවා නම් කියන්නේ මම කිව්වට අමතර වෙන විස්තරයක් දන්නවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා අනිත් අයවත් දැනුවත් කරන්න. එහෙනම් අනිවාර්යයෙන්ම මගේ මේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න.